හෙලෝ කොහොමද ඔයාලට හැම දිනෙකම හොඳින් ඇති කියලා හිතනවා. හැමෝම ආදරෙන් පිළිගන්නවා අපේ YouTube channel එකට. ඉතින් මේ අපේ චූටි දුවගේ බර්ත්ඩේ පාටි එක තිබ්බ දවස. ඉතින් ඔයාලා මේ දකින්න ඉන්ඩෝ ප්ලේ ඒරියා එකේ තමයි එයාගේ බර්ත්ඩේ එක ගත්තේ. මේ විදිහට තමයි ඉතින් අපි එයාගේ බර්ත්ඩේ පාටි එකට ලෑස්ති වුණේ. ඉතින් එයාට ඕනි කිය විදිහට අපි මේ වගේ තැන් කීපයක්ම බලන්න ගියා. ඉතින් අපි ඊට පස්සේ මෙතන තමයි සිලෙක්ට් කරගත්තේ. මේක තියෙන්නේ නෝර්ත් ෂෝ වල රොස්ටේල් වල ඕක්ලන්ඩ් වල ඉන්න කෙනෙක්ට නෝර්ත් ෂෝ ඉන්න කෙනෙක්ට ඔයාලටත් ඔයාගේ චූටි බබ්බාගේ බර්ත්ඩේ එක මේ වගේ තැනක ගන්න ඕන නම් ඇත්තටම මෙතන ගොඩාක් හොඳ තැනක්. ඇඩ්වෙන්චර් ඇලි තමයි මෙතන නම. කැමති කෙනෙක් ඉන්නවා නම් ගිහින් බලන්න පුළුවන්. ඉතින් අපේ චූටි දුව වගේම එයාගේ ආපු යාළුවොත් ගොඩාක් සතුටු වුණා. අන්තිමට ඔයාලට ඔන්න බලන්න පුළුවන්. ඉතින් මේ ඩෙකරේෂන් එකත් ඇඩ්වෙන්චර් ඇලි එකෙන්ම කරපු එකක්. අපිට පුළුවන් කේක් එක ස්වීට්ස් වගේ දේවල් ගෙනියන්න. හැබැයි කෑම ජාති නම් අපි එතනින් ගන්න ඕන. ඉතින් මතක් කරන්න ඕන මේ ලස්සන කුකීස් ටික මට හදලා දුන්නේ සමුද්දී. එතකොට මේ ලස්සන කප් කේක් ටික මට ඇත්තටම හදලා දුන්නේ මගේ යාළුවා නිසංසලා. කේක් එක නම් ආදරෙන් හැදුවේ අපේ දුවට මමයි. මගේ හස්බන්ඩ් ගොඩාක් උදව් කරා. මේ විදිහට මේ දේවල් ඇරේන්ජ් කරගන්න අපිත් එක්ක කලින් අපිත් එක්ක ගිහිල්ලා නිසංසලත් ගොඩාක් අපිට උදව් කරා. ඒක හරි ආදරෙන් මම මතක් කරනවා. ඉතින් අපිට ඕන වුණා අපේ චූටි දුවගේ උපන්දිනේදී ලස්සන ෆොටෝස් ටිකක් කරගන්න. මොකද ඉතින් ඒවනේ කවදා හරි අපිට මතකයක් විදිහට ඉතුරු වෙන්නේ නේද? ඉතින් හිතුවටත් වඩා ලස්සන ෆොටෝස් ටික කරලා දුන්නා ඉසුරුමල්ලි ඕක්ලන්ඩ් ෆොටෝග්‍රැෆි. ඉතින් ඒ ලස්සන ෆොටෝස් ටික ඔයාලටත් මේ වීඩියෝ එකේ අන්තිමට බලන්න පුළුවන්. All of them. Yeah, all of. Yes, these are for this is Slippy. Slippy. You can have it. Wait. Why is the gonna be the piece? But they are sweet. 5 too. No, not that. ඉතින් පොඩ්ඩ ගොඩාක් එකතු වුණාම රස කතා ගොඩයි. ඔයාලට මේ පේනවා ඇතිනේ. ඉතින් මේ විදිහට යාලා හරිම සතුටෙන් එදා දවස ගත කරේ. ඉතින් ඒකට අපිටත් ගොඩාක් සතුටුයි. ඉතින් ඒ විදිහට කේක් කපලා ඉවර වෙලා අපි පොඩ්ඩොන්ට කන්න දුන්නා. එයාලා හරි හදිස්සියෙන් හිටියේ කෑම කන්න. මොකද එයාලට ඕනේ උනේ ඉක්මනට සෙල්ලම් කරන්න යන්න. ඉතින් එදා දවසේ අපේ චූටි දුවගේ බර්ත්ඩේ එක මේ විදිහට සෙලිබ්‍රේට් කරන්න ආවට මේ චූටි බබාලා අපේ ඔක්කොටමයි යාළගේ ආදරණීය දෙමව්පියන්ටයි මම ගොඩාක් ආදරෙන් ස්තුතියි කියනවා. ඉතින් එදා එන්න බැරි වුණ අපේ චූටි බබාලා දෙන්නෙක් හිටියේ. අපේ ඩිහෙන් බබායි කෙලිගේ යාළුවා කයිනයි. ඉතින් හදිසි හේතු නිසා යාළට එන්න බැරි වුණේ.
ඉතින් මේ vlog එක ටිකක් දිග වුණත් මං හරි ආසාවෙන් මල් ළඟ තියෙන මේ වීඩියෝස් ටික එකතු කරලා මේ vlog එක කරේ. කවදා හරි ඒක මට මතකයක් විදිහට වගේ මගේ දුව ලොකු වුණාම එයාට මට පෙන්නන්න පුළුවන්. අනික මගේ ෆෝන් එකේ තියෙන මේ වීඩියෝස් ටික නැති වුණත් ෆෝන් එක නැති වුණත් මට මේ vlog එක කවදා හරි ඉතුරු වෙනවනේ. Hi. ඔන්න ඊළඟට ඉතින් අපේ චූටි දුව ආසම්මම කරන්න බලන් හිටපු දේ තමයි මේක. ඒ තමයි අපි ලෑස්ති කරපු ගුඩි බෑග්ස් එයාගේ යාළුවන්ට දෙන එක. ඉතින් එයා හරි ආදරෙන් ආසාවෙන් තමයි මේවා අපිත් එක්ක ලෑස්ති කරේ. Lia. ඊට පස්සේ ඉතින් එදා දවසේ ආපු හැමෝමත් එක්ක අපේ චූටි දෝනිය තියලා අපි මේ විදිහට තමයි ලස්සන ෆොටෝස් ටිකක් ගත්තේ. ඔන්න දැන් තමයි අප පොඩ්ඩු ටික ආසාවෙන්ම බලන් හිටපු සෙල්ලම් කරන වෙලාව. පේනවනේ ඉතින් හරි ආසාවෙන් කට්ටිය සෙල්ලම් කරේ.
ගෙදර ආව ගමන් අපේ චූටි දුවට ඕනේ යාගේ තෑගි ටික බලන්න. ඉතින් පොඩි අය හරි ආසයිනේ ඒ වගේ දේවල් වලට. ඉතින් හැමෝටම ගොඩාක් ස්තුතියි කියනවා. ඉතින් ඒ වගේම මේ වීඩියෝ එකත් එක්ක දිගටම එකතු වෙලා හිටපු හැමෝටම ගොඩාක් ආදරෙන් ස්තුතියි කියනවා. අපේ YouTube channel එක subscribe කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. like කරන්න, comment කරන්න. ආයෙත් ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු.